සල්ලි වලින් සැනසීම ලැබෙන්නේ නැත. ධර්මයෙන් සැනසීම ලැබේ. ඒ නිසා ධර්මයේ තමයි ස්තුති කිරීම. පුරුදු වෙන්න ජීවිතේ සතර අපාය වැටෙන්න කැමති නැත්තම් මේ නරාවලෙන් ගොඩ යන්න කැමති නම් මේ දුක් විඳින ජීවිතෙන් ගොඩ යන්න කැමති නම් අන්න ඒක පින් දෙන්න. ඔයාට ගොඩක් පින්. ස්තුති. අනේ ඔයාට ගොඩක් පින් කියලා. ඒ වචන එකතු කරගන්න. ඔයාට ස්තුති කරන්න මට වචන නැහැ. ඔයාට පින් දෙන්න මට වචන නැහැ. ඔයා කළ උදව්ව මං අමතක කරන්නේ. ඔය වගේ වචන ටිකක් එකතු කරගන්න භාෂාවට. මේ දුකෙන් එතර වෙන්න කැමති නම් දන්න හැම කුණුහරප්පයක්ම කියාගෙන ගෙවල් වල රණ්ඩු වෙනවා. කවුරු ඉගෙනනවද කොයින් ඉගෙන ගත්තද කවුරු කියලා දුන්නද කියලා කතාවක් නැහැ. ඔය අම්මා තාත්තා පොඩි උන් ඕවා කියලා දෙන්නේ නැහැ. නමුත් උන් එකතු කරගෙන මේ වචන. ඒ වචන එකතු කරගත්තා. මං කියනව තේරෙනවනේ. අපේ ජීවිතේ යම් නරක පුරුදු තියෙනවා නම් නරක ක්‍රියා නරක වචන ඒවා අපිට අම්මලා කියලා දුන්නේ නැහැ, ඉස්කෝලෙන් කියලා දුන්නේ නැහැ. අම්මා තාත්තවත් කියලා නොදී, ගුරුවරුවත් කියලා නොදී අපි ඉගෙන ගත්ත ඒවා. සතර අපායෙන් ගොඩ යනු කැමැති, අම්මා නිවන් දකින්න කැමැති අපිට අම්මා තාත්තා කියලා දුන්නේ නැතත්, ගුරුවරු ඉස්කෝලේ කියලා දුන්නේ නැතත් ස්තුති කිරීමේ වචන ඉගෙන ගන්න දරුවනේ. ඒකට කියනවා පින් දීමේ පින්කම කියලා.